හොඳයි ළමයි. අපි බලමුද මෙන්න මේ වාක්‍ය පොඩක් ට්‍රාන්ස්ලේට් කරගන්න. බලන්න. මම හිතුවේ නෑ ඔයා එයාව මැරි කරාවි කියලා. යාළුවා කිය හිටියා එයාව නම් මැරි කරන්නේ නෑ කියලා. හැබැයි එයාව මැරි කරලා යාළුවා. ඔයාට හම්බ වෙනවා. ඔයා කියනවා අඩෝ මං හිතුවේ නෑ බං ඔයාව මැරි කරයි කියලා. කියනවා. දැන් මේක කොහොමද අපි ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරගන්නේ? බලමු පොඩ්ඩක් මේක ට්‍රාන්ස්ලේට් කරන විදිහ. ඉස්සර වාක්‍ය දෙකක් තියෙනවා මෙතන ඉස්සරහට වෙන් කරගන්න. වාක්‍ය දෙකක් තියෙනවා. මම හිතුවේ නෑ එකයි. ඔයාව මැරි කරයි තව එකයි. වාක්‍ය දෙකයි. මේ දෙක ළමයි සම්බන්ධ කරන කන්ජන්ක්ෂන් එක තමයි සම්බන්ධක පදේ තමයි කියලා කියන්නේ. අපි කියලා කියන වචන ඉංග්‍රීසියෙන් කියනවා ළමයි that කියලා කියනවා. එයාව ගේන මැදට. එයාව දාගන්න මැදට that එක. ඔන්න කියලා ආව මෙතන හරි. දැන් බලමු ළමයි මේ දෙන්නගේ පොඩ්ඩක් ග්‍රැමර්. මම හිතුවේ නෑ. හිතුවේ නෑ කියන්නේ simple past. හිතුවා නෑ simple past. හරි? simple past වල ළමයි මේක නෙගටිව් එකක්. ඒ හිතුවේ නෑනේ ළමයි. simple past නෙගටිව්. simple past වල නෙගටිව් වලට අපි දාන්නේ ළමයි did not එක. did not එක දාන්න. did not එක දාන්න. හරි? ඒ අනුව අපි ඉස්සලා මේක හදාගමු. මම හිතුවේ නෑ කියනවා I මෙතන දානවා අපි did not එක දානවා I didn't හිතනවට කියනවා අපි think I didn't think මම හිතුවේ I didn't think මං හිතුවේ නෑ. දැන් බලන්න හිතුව ගෑල්ල ආයව මැරි කරાવી ඔයාලට මේක කාලය පේන්නේ මොන වගේද? මැරි කරાવી කිව්වම අපිට ඒක සාමාන්‍යයෙන් පේන්නේ ළමයි මේක simple future වගේ. simple future. මැරි කරાવી කියලා කියන අනාගතේ මැරි කරાવી යාවි ඒවි simple future නේ. simple future නම් අපි දන්නවා will එකයි verb එකයි. හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙතන තමයි උගුල මෙතන තියෙන උගුල. මම හිතුවේ නෑ ඔයාව මැරි කරાવી කියලා. ඔබේ වාක්‍ය ඇතුළ පොඩ්ඩක් හිතලා බලන්න. අඩෝ මං හිතුවේ නෑ බං ඔයාව මැරි කරાવી කියලා. ඒ කියන්නේ මේ වෙනකොට එයාව මැරි කරලා ඉවරයි නේ. අඩෝ මං හිතුවේ නෑ ඔයාව මැරි කරાવી කියලා. හැබැයි එහෙම කිව්වට මේ වෙනකොට මැරි කරලා ඉවරයි. ඒ කියන්නේ ළමයි මේක අනාගතය වගේ පෙවුනට මේක අනාගතයෙන් වෙන දෙයක් නෙවෙයි. දැනටමත් වෙලා ඉවරයි. හැබැයි පේන්නේ අනාගතය වගේ. එහෙනම් මේක ළමයි simple future will be වලින් කියන්න බෑ. will be ගේ සාපේක්ෂ අතීතයට යන්න. ළමයි ඒ කියන්නේ අපි මේක තියන්න ඕන would එකයි verb එකයි. will ගේ සාපේක්ෂ අතීතය would එකයි. would එකයි verb එකෙන් තියන්න. එයාන අපි කියන්න ඕන I didn't think that you මෙතන ළමයි you would marry her. I didn't think that you would marry her. මං හිතුවේ නෑ ඔබව මැරි කරයි. ඔබට තේරෙනවද මේ වෙනකොට මැරි කරලා ඉවරයි කියලා. මේක තවදුරටත් අනාගතයෙන් වෙන්නේ නෑ ළමයි. ඒ නිසා තමයි සාපේක්ෂ අතීතයට දැම්මේ. will ගේ සාපේක්ෂ අතීතය would එක. තව පොඩි උදාහරණයක් හිතන්නකෝ. යාළුවා ගිය හිටියා මචං මම යන්නේ නැහැ මං ඒකට යන්නේ නැහැ වැඩේට යන්නේ නැහැ. හැබැයි යාළුවා ගියා. ඔයාට ඔක ආරංචි වුණා. යාළුවා හම්බුනාම ඔයා කියනවා මචං මං හිතුවේ නෑ බං ඔබ යාවි කියලා. හැබැයි හොඳ වෙලාවටම ගියේ. ඒක ඇතුළේ තේරෙනවද? මම හිතුවේ නෑ උඹ යාවි කියලා. හැබැයි මේ වෙනකොටත් ගිහිල්ලා ඉවරයි. හරි? මම හිතුවේ නෑ I didn't think that උඹ යාවි you will go නෙවෙයි ළමයි will go නෙවෙයි you would go. ඒ මේ වෙනකොට එයා ගිහිල්ලා ඉවරයි. මෙන්න මෙතන තමයි උගුල දින්න වෙන. ළමයි රැවටෙනවා ඉතින්. හරි? හොඳයි ළමයි. අපි කියනවා මේ යාළුවා දීපිටිය මම කෝල් කරන්නේ නෑ මචං. හැබැයි යාළුවා කෝල් කරා. ඔයා කියනවා මචං මං හිතුවේ නෑ ඔබ කෝල් කරයි කියලා. හැබැයි ඔබ කෝල් කරපු ඉඳලා තමයි වැඩේ කෙරුනේ. දැන් බලන්නකෝ මං හිතුවේ නෑ ඔබ කෝල් කරાવી කියලා. කෝල් කරපු නිසා තමයි වැඩේ කෙරුනේ. කෝල් කළ ඉවරනේ මේ වෙනකොට. I didn't think that you would call. ඒක will call වෙන්නේ.
මේවා ඉතින් බොහොම මටසිල්තු ආකාරයෙන් වෙලා වරන් කියලා දෙන්න ඕන කරුණු පොඩි වීඩියෝ එකක් වශයෙන් එක ඉදිරිපත් කරේ. හොඳයි, have a good one. Cheers.